ජීවිතේ අපි ඉපදිලා යම්කිසි කාලයක් මේ ලෝකේ ජීවත් වෙලා තවත් ටික කාලයකින් මැරෙලා යනවා. මෙන්න මේ පුංචි කාලය තුළදී අපිට හම්බ වෙනවා විවිධ මිනිස්සු. මේ මිනිස්සු අතරින් අපි කෙනෙක්ව තෝරගන්නවා ආදරය කරලා මෙයා අපේ ජීවිතයට ලං කරගන්නවා. එහෙම කෙනෙක් කාටවත් තියෙන්නේ නැති. දැන් යන්න නැති වෙන්න පුළුවන්. මේ ලෝකේ ඉන්න හැම මිනිහෙක්ම අපේ ජීවිතයට ලං වෙනවා වගේම යම්කිසි මොහොතක අපේ ජීවිතෙන් ඈත් වෙන්න පුළුවන් කියන එකත් අපි මතක තියාගන්න ඕනේ. ඔයා ගොඩක් කාලයක් ආදරය කරපු කෙනෙක්ද? රයිට්. ඔයාගේ වේදනාව මම දන්නවා. ඕකේ. අපි කතා කරමු. මම එක දවසක් Facebook එකේ යනකොට Facebook එකේ දකින්න එක කතාවක්. ඒ කතාවේ තියෙනවා හරි ලස්සන දෙයක්. අපි පොඩ්ඩක් අහමු. කවදාවත්ම කාටවත්ම ආදරය නොකරපු මම විශ්වාස කරා මගේ පළවෙනි ආදරේ මගේ අවසාන ආදරේ වෙන්න ඕන කියලා. ඒ නිසා වෙන්න ඇති මං ආදරය කරන්න හුඟක් කල් ගත්තා. මට ගැළපෙන මගේ විදිහේ මිනිස්සෙක් මුණ ගැහෙනකල් මං හුඟ කාලයක් බලාගෙන හිටියා. කිසිම හදිස්සියක් නැතුව. එහෙම ජීවිතේ ගලාගෙන යද්දි තමයි මට එයාව හම්බුනේ. කාලයත් එක්ක එයාව දැනගද්දි මං තේරුම් ගත්තා ආදරය කියන්නේ අපි දන්න අච්චුවට ගැලපෙන්න මිනිස්සෙක් හොයන එක නෙවෙයි කියලා. ඒ නිසා වෙන්න ඇති මං එයාට ආදරය කරා. මං හිතන් හිටියා වගේම ඉස්සෙල්ලාම එයාට ආදරය කියන මොහොතේ මට ඕන වුණේ ජීවිත කාලෙම එයාට එහෙම ආදරය කියන්න. අපේ ආදරේ එක්ක අත්අල්ලන් එයා එක්ක වයසට යන්න මට හීනයක් තිබුණා. කාලෙත් එක්ක එයා මට තේරුම් කරා එයාට මාත් එක්ක අත්අල්ලන් ඇවිදන් යන්න බැරි බව. එදා මට එයාට කියන්න ඕනේ වුණා අත අතාරින්න හිතාගෙන නෙවෙයි මං අත අල්ලගත්තේ කියලා. ඒ වගේම මට අහන්න ඕන වුණා එක තැනක නවතින්න බැරි හිතකින් ඇයි මගේ ජීවිතේ නවාතැන් ගත්තේ කියලා. ඒත් මං මුකුත් කිව්වේ නෑ. මුකුත් ඇහුවෙත් නෑ. මොකද අවසානයේ වෙනකල්ම ජීවිතේ එක්ක බැඳෙන ආදරේ නොවුනට එක මොහොතකට හරි මේ මිනිස්සයා මට ආදරය කරපු බව මට දැනුනේ නිසා. ඒ දැනීම වෙනුවෙන් මම මගේ පළවෙනි ආදරේ අවසානයේ ශෝකාන්තයකින් කෙලවර කරන්න ඒ මිනිස්සයාට නිහඬව සමුදුන්නා. එතනින් හුඟක් දුර ආවට පස්සේ ඒ ගැන මම පසුතැවෙනවද කියලා අද මගෙන් ඇහුවොත් මම කියන්නේ නෑ කියලා. ඒකට හේතුව ආදරේ බව දැනුනේ හැඟීම. ඒ අවසානයෙන් පස්සේ මං තාමත් අලුත්ඡේදයක් පටන් ගන්නෑ. හැබැයි ඒකට හේතුව මගේ පළවෙනි ආදරේ නෙවෙයි. ඒකට හේතුව මම. මට දැන් ඕනේ ඇත්තටම අවසාන ආදරේ හොයාගන්න. පළවෙනි ආදරයයි අවසාන ආදරයයි අතරට තවත් පරිච්ඡේද ලියන්න මට ඕන නැහැ. සමහර විට ඒ මං බය නිසා වෙන්නේ නැති. වෙන්නේ නැති නෙවෙයි. ඇත්තටම ඒක තමයි හේතුව. මොකද කොයි තරම් නෑ කිව්වත් මගේ ඇතුළාන්තයෙන් මං බයයි මං නවතී කියලා. ආදරය කියන මාතෘකාව මං අතහැරලා දායි කියලා. මට එහෙම වෙන්න ඕන නෑ. මං රිදව ගන්න බය නැති වුණත් මං හිස් වෙන්න බයයි. ඒ නිසා කවදාවත්ම මුණ ගැහෙන්නේ නැති වෙන්නත් පුළුවන් කියලා දන්න අවසාන ආදරේ බලාපොරොත්තු එක්ක මං ගලාගෙන යනවා. සමහර විට මං නොදන්න ප්ලෑන් එකක් ජීවිතේට මං වෙනුවෙන් ඇති. එහෙම නොතිබ්බත් හුඟක් උත්සාහ නොකර මේ විදිහට ගලාගෙන යන රටාවට මං කැමතියි. ජීවිතේ අපිට හම්බෙන මිනිස්සු 100% අපිට ගැලපෙන මිනිස්සු නෙවෙයි. කවදාවත් ඔයා 100% ඔයාට ගැලපෙන මිනිහෙක් තෝරගන්න හිටියොත් ඔයාට ජීවිතේටවත් එහෙම මිනිහෙක් තෝරගන්න වෙන්නේ නැහැ. මැරේජ් එකක්. එහෙමත් නැත්නම් විවාහයක් කියලා කියන්නේ මිනිහෙක් අනිත් කෙනාට අවශ්‍ය විදිහට හැඩ ගැහෙන එකට. එහෙමත් නැත්නම් අනිත් කෙනාව තේරුම් ගන්න එකට. මේ විදිහට විවිධ වෙනස් පුද්ගලයන් දෙන්නෙක් එකිනෙකාගේ අදහස් තේරුම් ගැනීම තුළ තමයි ආදරය කියන එක පවතින්නේ. ඉතින් ඔයාට මේ වෙලා තියෙන දේ සාමාන්‍ය දෙයක් විදිහට දකින්න. දැන් ඔයාට පුළුවන් අලුතෙන් පටන් ගන්න. ඔයාගේ ලයිෆ් එක අලුතෙන් ගොඩනගන්න. ඔයාට තියෙනවා ගොඩක් ටාගට්ස්. ඔයාට තියෙනවා අචීව් කරන්න ගොඩක් දේවල්. ඒ දේවල් අචීව් කරන්න. good luck.